මොනවද මේ අපි ගිහිල්ලා හරවගෙන ආවෙත් ඒකයි මොකද්ද වෙන්නේ සීන් එක? අපි ඇවිල්ලා තේපැක් සංග්‍රහයක් දෙනවා. ආදාල් తీරේට කට්ටියට. එහෙමද? හරි හරි ඒක තමයි මේ පාන්දරයකට මොකද්ද මේ කියලා බැලුවේ. පාන්දර මේ වෙලාවට තමයි මේ තේකක්වත් බොන්නේ නැති. ඔව් ඒක නම් ඇත්ත. කට්ටියට සුද්ධ කරලා කීයද වෙලාවද? එකයිද? දැන් වෙලාව 12:00. මේ 12:00 නිදාස් එකේ අපි මේ කරනවා මේ. එහෙමද? ඔකට මේ පොට කවුද කියලා කියන්නේ මේ ගෙලියෝ නෙමෙයි. අපි ගෙලියෝ. මෙතන ගුරුදෙනිය කියන්නේ. අපි කියන්නේ ගුරුදෙනිය. ගුරුදෙනිය. කට්ටිය ගමේ කට්ටිය එකතු වෙලාද? ගමේ කට්ටිය අපි මේ ගමේ. රයිට් රයිට්. ගුරුදෙනිය ගමේ. ගුරුදෙනිය. මේ හරියට අතර මේ බලන්න මේ කරන දේ නම් මාර වටනවා. අපි එන්නේ අපි තුවල වගේ තමයි. අපි පටන් ගන්න හැටන් පැත්තෙන් එළ තමයි ආවේ. දැන් මේ කාලා දින්නේ. අපිද? ඔව්. නෑ උල්ලන්නේ ගෙවල් වල මේ තියෙන. කැම තියෙනවා. මේක වටනවා කියන්නේ පට්ට වේදයා. මේ අපි දැන් ඇත්තටම අද අපි කැම සූදානම් කරේ නැහැ. අපි පහුගිය දවස්වල නම් කැම සූදානම් කරලා අපි කැමක් දුන්නා. මොකද රැයට එන කට්ටියට මොකද මේ පැත්තේ කඩවල මොනවද නැහැ. ඕනේ. මොනවත් නැහැ. ඉතින් දැන් ගොඩක් දුරින් එන කට්ටියනේ. මේකට මෙහෙ දෙන්න කන්න හදනකුත් නැහැනේ. ඉතින් මේ අපිට පුළුවන් විදියට ඉතින් මෙතන සංග්‍රහයක් කරනවා. මොකද හේතුව මේ අපිට අතර වතුරක් නැහැ. මාරම වැඩක් නේද? ඔය ඇත්තට වටනවා ගොඩක් වටනවා. තේ දුන්නේ නැහැ. ඈ? කොඩියත් එක්ක වනන්න ඕනේ. ඒක කොහොම මේ පුතේ ඒක තමයි ළමයි. ළමයිගේ දැන් කො සිංහ කොඩිය දැන් පව බැහැලා දැන්. කො සිංහ කොඩිය කියන්නකෝ. අයියෝ වගේ නම පොඩ්ඩක් කියන්නකෝ. වගේ නම මොකද? මම පතිරන. පතන. මහත්තයා ඔබතුමා සුරංග. සුබනේ. කොච්චර පිනක්ද නේ? ඒකනේ. පාන්දර 1යි 12:00. 12:00යි. ඇතර මේ අපි තාම වැඩ නේ ඔන් ඩියුටි. වැඩ අපිට හොඳ තේකක් හම්බුණා මේ අයියලාගේ. ඔව්. ආධාර බෙදන්න එන අයට මේ අයියලා තේ හදලා දෙනවා. තේ දෙනවා. දවස් කීයද කියේ? දවස් 4 දවස් 4ක් දෙනවලු. මේ පොඩි උන් හිටන් යාරන් ඉන්නවනේ කොහොමද කියන්නේ? ඔව්. එහෙනම් thank you වේවා අයියා. thank you වේවා. මේ තමයි අපේ ගම්පල සෙට් එක ගුරු දෙනිය නේද? ගුරු දෙනිය මේ අපේ දන්සල දෙන සෙට් එක මේ පේන්නේ නැහැ. හැබැයි ගොඩක් පින් ඔයාලට මේ කරන කාර්යය දැන් මම හිතන්නේ අද පස්වෙනි දවසේ කිව්වනේ. 4 වෙනි දවස. අද 4 වෙනි දවස් උපුන්නයියේ මම හිතන්නේ අපිට කීයේදී පුතේ ඉන්නවා? ඉස්කෝලේ බ්‍රේක්. පාන්දර දැන් පාන්දර 12:00යි. හරිද? බලන්න මේ ඔක්කොම හැරගෙන මාර කැපකිරීමක් කරනවා. ඔයාලට පින් අයියේ. අක්කේ ඔක්කොටම පින්. කොහොමත්ම ස්තුතියි කියනවා මේ අවස්ථාවේ ඔයාලා කරන කැපකිරීම මාර වටනවා නේ. යන අයට දන්සලක් දෙනවා. දන්සලක් දෙනවා. ඒ වතුර බෝතල්. එහෙනම් thank you වේවා ඔක්කොටම. ජය වේවා.